අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ දුව පුතා කරන වැරදි වැඩ. කියන්නේ දඟකාරකම් කොහොමද කතන්දරයක් කියලා ඒව අඩු කරගන්න විදිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මගේ කලින් වීඩියෝ එක බලපු ගොඩක් දෙනෙක් මට කෝල් කරලා කිව්වා මේ එයාලට කමෙන්ට් එකක් දාන්න බෑයිලු. ඒකලු කෝල් කරේ. ඒත් කමක් නැහැ. ඔයාලගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කෝල් කරන්න. අරේ දැන් කමෙන්ට් එකක් දැම්ම ඔක්කොම බලනවා කියනවා. මට කතා කරපු අයගෙන් 8ක් 10ක් වගේ එයාලා ජොබ් එකකට යන අය. ඒ කියන්නේ දෙන්නම ජොබ් කරන අය. එතකොට එයාලගේ බබාලා ඉන්නේ එක අම්මා ගාව, එහෙම නැත්නම් නැන්ද කෙනෙක් ගාව, නැත්නම් කවුරු හරි වැඩට උදව්වට ඉන්න කෙනෙක් ගාව ඉන්නේ. ඉතින් එයාලා රැට වැඩ ඇරිලා හවසට වැඩ ඇරිලා ආවම එයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයිලු මේ අර ඉන්න කෙනාට මේ බබා කරන වැඩ දඟ වැඩ. එක මට අම්මා කෙනෙක් කෝල් කරලා කිව්වා ඒ අම්මා කියන්නේ එයාලගේ පුතා චූටි පුතාට හරිම ආදරෙලු අම්මා. ඒකන ආච්චිම එක තමයි බබා ඉන්නේ. ඒ වුණාට මුළු කාලේ ආච්චම්මට කෙල ගහනවලු දඟ මෙහෙම ආච්චම්මව හූරන්න යනවලු එක දේවල් කරනවලු. ඉතින් ආච්චම්මට හරි දුකයිලු. ආච්චම්ම කියනවලු ඔයාලා නම් පොඩි කාලේ මෙහෙම නෙමෙයි කියලා. ඉතින් ඒ අම්මකෝ අනේ ටීචර් ඉතින් මම ටීචර්ගේ වීඩියෝ එක බලලා ලස්සන කතන්දර කිව්වා. ඒ කිව්වට කිසිම වැඩක් වුණේ නැහැ. පහුවෙදත් මෙහෙම තමයි කියලා. ඉතින් මම එයාට දුන්න උත්තරේ අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. දැන් මෙහෙම කරන්න. දැන් ඔයාලා ගෙදර ඉන්න අම්මා කෙනෙක් හරි වැඩට යන අම්මා කෙනෙක්ගේ හරි දැන් බබාලා දුවද පුතාලා කරන වැරදි වැඩ ටික තියෙනවනේ දඟ වැඩ ටික. එතකොට ඒව වලින් ඔයාලා රැට බබාව තුරුල් කරගෙන ආදරෙන් කතන්දරයක් හදන්න. දැන් හිතන්නකෝ අන්න අර කෙල ගහපු බබාට කියලා ඒ ආච්චම්මට කෙල ගහනවා ඒ බබා ගැන කියලා අපි එහෙම එක්සැම්පල් එකක් ගමුකෝ. එතකොට ඔයාලා කතන්දරයක් හදන්න මෙන්න මෙහෙම බබෙක් හිටියා හරිම නෝටි බබෙක් එයාට මේ එයා ඒ වගේ දඟ වැඩ කරන ඉඳලාට කවුරුත් ආදරේ නැති වුණා. ඒ වගේ නිකන් ඔයාලා හිතලා හදන්න. ඒ වගේ දෙයක් නිකන් මොකක් හරි ඔයගලන්ට හිතෙන විදියට කතන්දරයක් හදලා කියන්නකෝ. කියලා ඊට පස්සේ බලන්න කොහොමද කියලා එයා ඒක කරන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඔයාලට මම මේ කතාවක් ගොතන හැටි කියන්න බෑ. අනිත් එක දැන් බබාලා බලනවත් ඇතිනේ මේක සමහර අය. මේ වගේ වීඩියෝ එක මම නම් කියන්නේ මේ අපි මේ ෂෙයා කරගන්න වීඩියෝස් බබාලට පෙන්නන්න එපා. අද ඔයාලා බලන්න අර මම කිව්ව විදිහට අද දවසේ කරපු දඟ වැඩ වලින් කතාවක් හදන්නකෝ. හදලා කියන්න මේ හොඳ බබාලට තමයි ආදරේ වගේ නිකන් ගොඩක් ආදරේ පිරුණු. මගේ පුතා නම් එහෙම නෑනේ හරි හොඳයි නේද කියලා. සමහරක් විට එහෙම කියද්දී එයා කරපු දඟ වැඩේ කියයි. දැන් හිතන්නකෝ මෙහෙම හිතන්න. දැන් අර ආච්චම්මට කෙල ගහනවා කිව්ව බබා. හරිද? එයා ආච්චම්මට කෙල ගහනවා කිව්ව බබා මේ දැන් ඔයගොල්ලෝගේ බබාලා ඉන්න පුළුවන් නේ කෙල ගහන අය, පයින් ගහන අය එහෙම කියලා. එතකොට දැන් ඔයාලා ඒ කතන්දරේ කියාගෙන බබා කරපු වැරදි වැඩේ අනුවනේ කතන්දරේ කියාගෙන යන්නේ. කියාගෙන යද්දි චූටි බබා කියන්න පුළුවන් මම නම් ආයෙ එහෙම කරන්නේ නැහැ කියලා කියයි. එතකොට මගේ හොඳ පුතා මන් දන්නවා මගේ පුතා එහෙම කරන්නේ නැහැ. ඒකනේ මගේ පුතා ලස්සන. මගේ දුවෙක් නම් ඒකනේ මගේ දුව ලස්සන. නැත්තම් ඔයා බබාට දුවට නැත්තම් ඔයා දුවට පුතාට ආදරයට කියන නමක් ඇතිනේ සුදු හරි මොන හරි නම. එතකොට ඒ නමින් කියලා කියන්න මගේ පුතා නම් හොඳ ළමයෙක්නේ කියලා ආදරෙන් කතාව ඊට පස්සේ කියාගෙන යන්න. එතකොට ඔයාලා මම බොරුද කියන්නේ කියලා බලන්න ඔය විදිහට ටික කතා කියන්න. මෙයා කරන වැරදි වැඩ ටික අඩු වෙනවා. අපි ඔහොම අපිට එකපාරටම බබෙක්ගේ වැරදි වැඩ නැති කරගන්න බෑ. අපි ටික තමයි යාට ආදරෙන් මේවා හිමීට අඩු කරගන්න වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් තව මේ වගේ ප්‍රශ්නයක් කතා කරමු.